ක්ලාසුත් එක්ක ඔයාලට ටයිම් මැනේජ් කරගන්න එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ක්ලාස් තියෙනකොට පාඩම් කරන්නේ කොහොමද? ඒබස් කරන්නේ කොහොමද? ඒකට කාලෙ මදි. ඒ විතරක් නෙමෙයි රෙකෝඩින් වලට ගිහිල්ලා. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. සම කියන්නේ ප්ලෑන් එකකට ලස්සනට ක්‍රමානුකූලව වැඩ ටික කරොත් ඔයා ඉන්න මට්ටමින් ටිකක් හරි උඩට යන්න පුළුවන් තියෙනවා. සමහර විට මේක වගේ තර්ඩ් ෂයි එක වෙන්න පුළුවන්. සෙකන්ඩ් ෂයි එක වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු ටික කොහොමද අපි බැලන්ස් කරගන්න ඕනද කියලා අද කෙටියෙන් කතා කරමු. ඒ කියන්නේ ඔය ප්‍රශ්න සෙට් එක හොයාගෙන යන්න පැය භාගයක් එක්ක. සමහර අයට කාලෙ තිබුණත් හිතා ගන්න බෑ මේ පාඩම් කරන්න කොහොමද? පාඩම් කරලා කොට දාගන්න පුළුවන්. කොහොමද මේ මාසෙ ඉවර වෙනකොට පාඩම් 10ක් 12ක් කරගන්න පුළුවන්. ගොඩක් ඇනලයිස් කරලා අධ්‍යයනය කරලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ක්‍රම කිහිපයක් යටතේ අපි උත්සාහ කරලා බලමු. ලකුණු 40ක ඉන්න කෙනෙක්ට තව ලකුණු 10ක් 15ක් 20ක් 30ක් හරි වැඩි කරගන්න මේක උපකාරයක් වෙන්න පුළුවන්. ලකුණු 30ක ඉන්න කෙනෙක්ට තව ලකුණු 10ක් 15ක් 20ක් හරි වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ලකුණු 60ක ඉන්න කෙනෙක්ට ඒකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ විදිහ අපි උත්සාහ කරලා බලමු. මේක ඔයා තේරුම් අරගන්න බලන්න හරියට. රයිට් අපි කතා කරමු. මොකද ආකාර කිහිපයක් යටතේ ක්‍රම කිහිපයකට මම මේක අධ්‍යයනය කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් පළවෙනි දේ තමයි නංගි මල්ලි ඔයාලා කලබල වෙන්න එපා මේ වෙලාවේදී. මොකද මාස දෙකක් තියෙනවා. දැන් එක්සෑම් ඩේට් රිලීස් කරලා ඉවරයි. ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ. රයිට් එක්සෑම් එක තියෙනවා. ෂුවර්. අවුලක් නැහැ. හරිද? එතකොට ඉතින් ඔයාලට තව දවස් 60ක් විතර තියෙනවා. ඒ කියන්නේ හරියටම මාස දෙකක් වගේ තියෙන්නේ. මේ මාස දෙකේදී ඔයාලට මේක බැලන්ස් කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ. තේරෙනවද? ඕක හරියට පොඩි ප්ලෑන් එකක් විතරයි තියෙන්නේ. ක්‍රමවේද විතරයි ඕනේ. හැම වෙලාවෙම කියන්නේ නංගි මල්ලි ඔයාලට ඕනේ ක්‍රමවේදයක්. ඔයාලගේ ඔළුවේ සැලැස්මක් ක්‍රමවේදයක් නැති නිසා තමයි ඔයාලා ඔළුව අවුල් කරන් ඉන්නේ. වැදගත් දේ මම කියනවා ප්ලෑන් එකට ලස්සනට ක්‍රමානුකූලව වැඩ ටික කරොත් ඔයා ඉන්න මට්ටමින් ටිකක් හරි උඩට යන්න පුළුවන්. ඒකට මේ මාස දෙකක් ඇති. හොඳයි. ඒක නිසා ඒක අමතක කරන්න නැතුව කලබල වෙන්නේ නැතුව අපි මේ වැඩේට යමු. හරිද? ඉස්සෙල්ලාම කියන්න ඕන ඔයා ඔය සමාජ මාධ්‍යයේ තියෙන දේවල් එක්ක බොරුවට කලබල වෙන්න ඕනේ නැහැ. ඔයාට මේක කරන්න පුළුවන්. මාස දෙකක් ඇති. ඔයාට පුළුවන්. රයිට්? පළවෙනි දේ. මම අද කතා කරන පළවෙනි මාතෘකාව තමයි සමහර අයට ක්ලාස් තියෙනවානේ. ගොඩක් අයට ක්ලාස් තියෙනවානේ. එතකොට මේ ක්ලාස් උත් එක්ක කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ? අනිත් වැඩ බැලන්ස් කරගන්නේ කොහොමද? ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒකත් මම ආකාර දෙකකට කතා කරනවා. ඒ තමයි පැය 3ක් 4ක් ක්ලාස් තියෙන කෙනෙක් කොහොමද වෙලාව බැලන්ස් කරගන්නේ? පැය 10ක් 12ක් ක්ලාස් තියෙන කෙනෙක් කොහොමද අනිත් වැඩ බැලන්ස් කරගන්නේ? කියන්නේ දැන් ටියුෂන් ක්ලාස් සමහර අයට ඔන්ලයින් තියෙනවා, සමහර අයට ෆිසිකල් තියෙනවා. ඔය ක්ලාස් උත් එක්ක කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ. ඉස්සෙල්ලා මම කියන්නම් නංගි මල්ලි මේ ක්ලාස් කියන්නේ වෙන අමුතුම එකක් නෙවෙයි. දැන් ඔය ඇත්තටම සමහර අය හිතාගෙන ඉන්නවා ක්ලාස් එක වෙනයි. අයියෝ ක්ලාස් එක හරියන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා වැඩ කරනවා. ඔය මානසිකත්වයෙන් හින්දා තමයි යෝග ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම හිතන්න එපා. මොකද ක්ලාස් එකේ උගන්වන්නේ විභාගෙට ඕනේ ඒවා. අද වෙන ඒවා උගන්වන්නේ නෑ නෙවෙයි. ඒක නිසා ක්ලාස් වල උගන්වන්නේ එක්සෑම් එකට අදාළ කරන දේවල්නේ. සමහර විට පේපර් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. සමහර විට තියරි ක්ලාස් එකක්, රිවිෂන් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. කරපු පාඩමක් ආයෙ මතක් කරනවානේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයා ඒ ක්ලාස් එකේදී කරන දේ හොඳට ඔලුවට ගන්න. අවබෝධයෙන් අහගෙන ඉඳලා ඒක තේරුම් ගන්න. සමහර විට උගන්වන දේ කටපාඩම් කරගන්න නෙවෙයි මං කියන්නේ. උගන්වන දේ ගුරුවරයා උගන්වනකොට ඒක හොඳින් ධාරණය කරගන්න, අවබෝධ කරගන්න. ඒකත් තමන් ගෙදරදි වැඩ කරනවා වගේම තමයි. මොකද අපි හිතාගන්න විදිහත් එක්ක තමයි ඕක වෙනස් වෙන්නේ. අපි හිතනවා ගෙදරදි වැඩ කරන්න ඕන, ක්ලාස් එකේදී වැඩ කරන්න ඕන නෑ. ගෙදරදි වැඩ කරත් මොලේ වෙහෙසවල වැඩ කරන්නේ. ක්ලාස් එකේදී වැඩ කරත් මොලේ වෙහෙසවල වැඩ කරන්නේ. තේරුණාද? ඒ නිසා අපි වැඩ කරන තැන නෙමෙයි වැදගත්. අපි
යක් හරි කමන්නේ නැහැ වෙන් කරගෙන ඔයා කරන්න ඕනේ ක්ලාස් එකේදී උගන්වපු දේ නැවත මතක් කරගන්න එක. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. ක්ලාස් එකේදී රිවිෂන් පාඩමක් කරා නම් ඔයා ගෙදර ඇවිල්ලා පැය භාගයක් පැයක් හරි අරගෙන ඒ කරපු දේවල් ටික එකින් එක ටික චුට්ට මතක් කරගන්නවා. චුට්ට බලා ගන්නවා. කියව ගන්නවා. ඒ කියන්නේ කටපාඩමක් නෙවෙයි. ඔයා කරන්න ඕනේ ඒක අවබෝධ කරගෙන. නේද දැන් කටපාඩම් කරගන්න ඕන දේවල් සමහර ඒවා තියෙනවනේ නිර්වචන එහෙම. ඒවත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒවත් අපේ මතකයට යන්නේ නිර්වචනයේ තියෙන සමහර තැන් අපිට තේරුම් ගියා. තේරුණාද? දැන් සමහර විටනවා මේ නිර්වචනය කටපාඩම් කරගන්න. කරන විදිහ ගැන තමයි කතා කරන්නේ. පාඩම් කරන්න ඕනේද? පාඩම් කරනවා වෙනුවට මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඒ ගැන කතා කරන වීඩියෝ අන්තිමේදී බලන්න. හරිද? එතකොට ඔයා ක්ලාස් එකේ කරන දේවල් ටික අනිවාර්යෙන් මේ විදිහට මතක් කරගන්න. මතක් කරගත්තාම ඔයාට ආපහු මේ දේවල් මතක් වෙනවා නේ. සමහර විට අපි හිතමු සවුද දවසේ තියෙන්නේ ෆිසික්ස් ක්ලාස් එක. එතකොට ඒ දා කරපු දේවල් ටිකට මතක් කරගත්තොත් නැවත ඒක මතක් වෙනවා. ඊට පස්සේ පහුවදා උදේ නැගිටලා අර කලින් දවස කරපු දේවල් ටික පැයක් විතර අරගෙන බලා ගන්න. අනිවාර්යෙන් ඕක මතක් හිටිනවා එතකොට. තේරුණාද? කලින් දවසේ කරපු ටික උදේ නැගිටලා පැයක් හරි අරගෙන බලා ගන්න මතක් කරගන්න. හරිද? ඔය විදිහට කරන්න හැමදාම. විවේකයෙන් ඉන්න පැයක් අයින් කරන්න. පැය 3ක් ඉතුරුයි. ඒකට වැඩ කරන්න පැය 3ක් වාට ඉතුරු වෙනවා. පැය 3ක් කියන්නේ ලොකු ටයිම් එකක්. හොඳේ. පැය 3ට වාට එක පැයක් අරගෙන ක්ලාස් එකේ කරපු දේවල් ටික ඔක්කොම රිවිෂන් එකක් දාගන්න පුළුවන්. මොකද පැය 10ක් ඇතුළතදී ක්ලාස් එකක ලොකු වැඩ කොටසක් කරනවානේ. ඉතින් ඒකට ඔයාලට විභාගයට වැදගත් නේ. ඔයා ගෙදර ඉඳගෙන ඒ ටිකේ වැඩ කරන් පැය 10ක් ඔයා වැඩ කරලානේ. ඔයා ක්ලාස් එකේදී පැය 10ක් වැඩ කරනවා නම් ඒ වැඩ කරන පැය 10 අවබෝධයෙන් හරියට ඔයාගේ තේරුම් අරගෙන හරියට වැඩ ටික කරගන්න. ඒ කියන්නේ ඔයා ගෙදරදී වැඩ කරා වගේම තමයි එතකොට. තේරුණාද? ඒ දෙකම එකයි. අර වෙනසකට තියෙන තව කට්ටිය ඉන්නවා ළමයි ඉන්නවා එහෙම. ඒක පමණයි. සමහර විට ඔයාගේ යන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. තීරුම් අරගෙන වැඩ කරගන්න. ඒ අර වැඩ කරගත්ත පන්ති තිබ්බ පැය 10 ඒවා ටික පැයක් විතර අරගෙන ආපහු මතක් කිරීමක් කරගන්න. පැයක් ඔයාට හම්බෙන්න පැයක් වෙන්න පුළුවන් පැය දෙකක් වෙන්න පුළුවන් අරගෙන හිමීට මතක් කරගන්න. විවේකයෙන් නිදහසේ මතක් කරගන්න. ඔය විදිහට මොකද ලොකු පීඩනයක් ගන්න එපා. මොකද ඔයා අතන පැය 10ක් විතර පන්ති ඉඳලා වැඩ කරලානේ. නේද? ඊට පස්සේ ඔයා මේක මතක් කරගන්න හිමීට නිදහසේ මතක් කරගන්න. මේ විදිහට කරන්න. සමහර විට සමහර අයට ක්ලාස් තියෙන්නේ පැය 3ක් 4ක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ලොකු කාලයක්
එදා දවසේ කරලා අර ක්ලාස් එකේ උගන්වපු පාඩමට දාලම ඒවා ටික කරලා දැන් අර ප්‍රශ්න ටික හදාගන්න එක වෙනම වැඩක්. ඒක ඔයා කරන්නේ අනාගතයේ වෙනුවෙන් හරිද? ඒ ප්‍රශ්න ටික හදාගන්න එක ඔයා කරන්නේ අනාගතේ වෙනුවෙන්. ඒක දැන් නෙවෙයි. ඔයා කරන්න ඕනේ මේ පාඩමට අදාළ අර ප්‍රශ්න ටික හදලා වෙනම තියාගෙන ඔයා ප්‍රශ්න දැන් අර උත්තර ලියන ඒවා කරන්න. ඒක මේකට අදාළ නැහැ. ප්‍රශ්න මේ පාස් පේපර් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න. උත්තර ලියන්න ඒව බලාගෙන දෙතුන් වතාව ලියලා එකම ප්‍රශ්නේ හරි දෙතුන් වතාව ලියලා කොහොම හරි ඒව මතක තියාගන්න. ඒව ලියන්න. අර ප්‍රශ්න ටික හදලා ඒක ඔයා වෙනම තියාගන්න. ඔය වගේ මේ දැන් අපි හිතමු ඒ විදිහට ලියන්න. ඒක ඔයා කරගෙන යන්න සමහර විට එක පාඩමක් ඉවර කරගන්න ඔයාට දවස් දෙකක් යන්නත් පුළුවන්. දවසින් ඉවර කරගන්න පාඩමුත් තියෙනවා. දවස් 3ක් යන පාඩම් තියෙන්නත් පුළුවන්. ඔහොම කරගන්න. කොහොමත් මේ මාසෙ ඉවර වෙනකොට ඔයාට පාඩම් 10ක් 12ක්වත් කරගන්න පුළුවන් වෙයි. සමහර විට පාඩම් 7ක් 8ක් වෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. එතකොට මේ පාඩම් සෙට් එකෙන් අහන්න පුළුවන් ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. නේ? ඒ හින්දා කලබල වෙන්න එපා. C එකේ ඉන්න එක්කෙනෙක්ට B එකකට A එකට යන්නත් පුළුවන්. S එකේ ඉන්න කෙනෙක්ට අඩුම තරමේ C එකක් දාගන්න. B එකක්වත් දාගන්න පුළුවන් වෙයි. තේරුණාද? ඒක නිසා. හරි ඒ අනිවාර්යෙන් ප්‍රශ්න අහන පාඩම් සහ අනිත් අනුමාන පාඩම් වල මෙන්න මේ කරුණු මොනවද කියලා මතකින් මතක් කරගන්න. හොඳයි. ඔය විදිහට ප්‍රශ්නට ඔයා බලන්න මේ ඔයාට මතකද කියලා. ඔය වැඩේ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙම කරන්න. ඔයා කරපු දේවල් ඔයාට ඒක විභාගේ ලං වෙලා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා අද ඔයා හිතන මේ ඔයා අද දවසේ ප්‍රශ්න ටික හදලා ප්‍රශ්න ලියලා ඔහොම කරනවා නම් පහෝදා උදේට ඔයා බලන්න ප්‍රශ්න ටික අරගෙන මේ ප්‍රශ්නෙට මොකක්ද උත්තරය? මම කලින් දවසේ ලිව්වනේ. මේකට මේකයි උත්තරය. මේකයි උත්තරය කියලා මතක් කරගන්න. ඔයාට ඕක ඩේලි කරන්නත් පුළුවන්. මේ ඔයා අද ධාරා විද්‍යුතය පාඩම කරා නම් පහෝදා උදේට බලන්න අද මං කරපු ඒ කියන්නේ අද ප්‍රශ්න ලියලා උත්තර ලිව්වා. ඔන්න පහෝදාට මතක් කරනවා මේක මට මතකද
මොනවද කියලා. ඊට පස්සේ ඒ පාඩම් ටික නෝට් කරගන්න ඕන. ඒ නෝට් කරගත්ත පාඩම් ටිකට අදාළව ඔයා ඔයාට ඒ ටික කවර් වෙලා නැත්තම් ඒ වගේ රෙකෝඩින් බලන්න තියෙනවා නම් ඒ වගේ රෙකෝඩින් ටික සමහර විට ඔයාලට බලන්න වෙනවා. හොඳේ. ඒකට ඔයා අපිටම ඒක පාඩමේ රෙකෝඩින් දෙකක් තියෙනවා නම් ඔයා එක දවසක් ඒකට සම්පූර්ණයෙන් ගන්න. එක දවසක් අරගෙන ඒ රෙකෝඩින් දෙක බලන්න. ඒ පාඩමට අදාළව රෙකෝඩින් දෙක බලලා ඒ පාඩම හොඳට තේරුම් කලබල වෙන්න එපා. එකක් බලලා මේක ටිකක් තේරුම් අරගෙන ඒක අනිත් එක දවල්ට හෝ හවසට බලන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳේ. ඒක රෙකෝඩින් එකක් බලලා ඒක තේරුම් අරගෙන ඒකේ තිබ්බ දේවල් ටික තේරුම් අරගෙන ඊළඟ එක බලන්න. එතකොට අමාරේ රෙකෝඩින් තුනක් දිහා බලලා උත්තරේ මතක් කරන්න. කියන්නේ ප්‍රශ්න කියවලා සමහරට විස්තර කරන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට අදාළ අපි විස්තර කරනකොට කරුණු එක්කනේ විස්තර කරන්නේ. අදාළ කරුණු මතක් කරගන්න. මේ ප්‍රශ්නේ කොහොමද විස්තර කරන්නේ? දැන් ප්‍රශ්නේ කියවලා බලලා මේ ප්‍රශ්නේ කොහොමද විස්තර කරන්න ඕනේ? ඉස්සෙල්ලා මේක ලියනවා. ඊට පස්සේ මෙහෙම. මෙන්න මෙහෙම කියලා ඔයා මතක් කරන්න. තේරුණාද? ගොඩක් වෙලාවට උදේට උත්සාහ කරන්න මේ මාස දෙකේ කොහොමද මහන්සි වෙන්න. උදේ පාන්දර 5ට හරි නැගිටලා ඔයා මේ වැඩේ කරොත් අනිවාර්යෙන් මතක හිටිනවා. හරිද? සමහරට ඔයා මතක නැත්නම් ඉස්සෙල්ලා මෙහෙම කරන්නකෝ නැගිටලා මතක නැත්තම් කලින් දවසේ කරපුවා ටික ඒ ලියපුවා ටික ප්‍රශ්න ටික ඔයා ප්‍රශ්න දාගෙන ලියපු ප්‍රශ්න ටික කියවන්න. උත්තරත් එක කියවන්න. කියවලා බලලා හොඳින් අවබෝධයෙන් කියවන්න. කියවලා පොඩි වෙලාවක් කරන් ඒ කියන්නේ එක ප්‍රශ්නයක් හොඳට කියවලා බලන්න. ඊට පස්සේ ආයි ප්‍රශ්නෙම කියවලා බලලා මතක් කරනවා. මේකට මම දැන් ඉස්සෙල්ලා කියවුවානේ. ඊට පස්සේ මතක් කරනවා කොහොමද උත්තර ලියන්නේ. මෙහෙම. මෙන්න මේ කරනවා මේක ලියනවා මෙහෙම මෙහෙමයි කියලා ඔයා මනසින් මතක් කරනවා.
ඔන්න ඔය විදිහට ප්‍රශ්නෙන් ප්‍රශ්නට ලියාගන්න ප්‍රශ්න සෙට් එක ඔය විදිහට කියවලා මතක් කරගන්න උත්සාහ කරන්න. උදේට පැයක් එකමාරක් දෙකක් විතර අරගෙන. හොඳයි. ඒක තාමත් හොඳ දෙයක්. එතකොට අනිවාර්යෙන් ඔයාලට මේ දේවල් මතක හිටිනවා. ඒ වැඩේ කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට ඒ පාඩමට අදාළ ලකුණු ඔයාලට සමහර විට අපි හිතමු ලකුණු 10 ප්‍රශ්නයක් නම් ඒකට ඔයාලට ලකුණු නැත්නම් සමහර ලකුණු දෙකක් තුනක් නම් අනිවාර්යෙන් 7ක් 8ක් 9ක් සමහර විට 10කටම ෆුල් ලකුණු ගන්න පුළුවන් ඔයාලට නේ. ඒක නිසා මේ විදිහට එකින් එක කවර් කරගමු. මොකද කලබල වුණොත් අපි එකපාර ඔක්කොම කරන්න ගියොත් මනස කලබල කරගෙන කරන්න ගියොත් අපිට කරගන්න බෑ. මේ වෙලාවේදී අපි කලබල වෙන්නේ නැතුව මනස ක්ලියර් කරගෙන එකින් එක ඉවර කරගෙන යන්න ඕනේ. ඔයා මේ මාසය ඇතුළතදී පාඩම් 6ක් ගොඩ දාගත්තා කියන්නේ. 6ක් ගොඩ දාගත්තා. අපිට මේ 6ම අනිවාර්යෙන් ප්‍රශ්න ඇහෙන පාඩම් 6ක් නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්න 6න් ඇහෙන්න ලකුණු ගන්න පුළුවන් ලකුණු ටික අපිට අනිවාර්යෙන් ගන්න ඕනේ. තේරුණාද? ඒකයි මම ඔයාලට කියන්න හදන්නේ. මොකද දැන් තියෙන මාස දෙකයි ලොකු කාලයක් නැහැ නේ. ඔය කියන්නේ කාලයක් නැතුවත් නෙවෙයි. ඒක මාස දෙක ඇතුළතදී අපිට